Hi guys, it's Foxy. දැන් වෙලාව 9:50යි. අද මම ෆිට්නස් ගැන මිනි ව්ලොග් එකක්වත් නෙමෙයි කරන්න හිතුවේ. අද මම හිතුවා ඔයගොල්ලන්ට පෙන්වන්න මම කොහොමද මට පුළුවන් විදිහට මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට මේ ආපදාවට ලක් වෙලා ඉන්න අයට උදව් කරන්න try කරන්න කියලා මගේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ මේ ඇතිවෙච්ච ස්වභාවික ආපදා තත්ත්වයක් එක්ක රට පුරා මිනිස්සු තැන් තැන්වල අසරණ වෙලා ඉන්න. ඒගොල්ලෝ ජීවන සටනක ඉන්නේ තාම. එක පැත්තකින් ඒගොල්ලන්ට ඉන්න හිටින්න තැන් නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් කන්න බොන්න දේවල් ඒ වගේම දැන් මම දැක්කා රුධිර ඕනේ කියලත් දැන් යනවා. ඒ කියන්නේ ඒ වගේ අපෙන් වෙන්න ඕනි යුතුයකම් ගොඩක් මේ වෙලාවේ තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයා 100% කරන්න try කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මට්ටමින්. ඔයාට පුළුවන් 1යිද 2යිද ඒක ගැටලුවක් නැහැ. නැත්තම් ඔයාට ගොඩක් දෙන්න පුළුවන් ද දේවල් වියලි ආහාර ඇඳුම් පැළඳුම් මේ විදිහට මෙතන වැදගත් වෙන්නේ ඔයාට පුළුවන් මට්ටමින් ඔයාගේ යුතුයකම ඉටු කරන එක. මොකද අපි සතුටු වෙන්න ඕනේ දැන් මේ මම ඉන්න තැන කාලගුණය හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ වැස්ස පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මෙහෙම තැනක ඉන්න ලැබිච්ච එක ගැන අපි මුලින් කෘතඥ වෙන්න ඕනේ. ඒකත් එක්කම අපි බලන්න ඕනේ අපේ යුතුයකම මේ වෙලාවේ අසරණලා ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න. නිකන් හිතලා බලන්න ඕනේ අපි මේ වගේ තැනක මේ වෙලාවේ හිටියනම් අපිටත් මේ විදිහටම අසරණ භාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් හොඳම දේ තමයි තමන් උපමා කොට අනුන් දෙස බලන එක. මොකද එතකොට අපිට තේරෙනවා මේක අන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක අපේ ප්‍රශ්නයක් කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මතක තියාගන්න. මේ වෙන හැම දෙයක් අතරෙම තමන්ගේ ගෝල්ස් අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. රටේ ලෝකේ ප්‍රශ්න වෙනවා, කාලගුණ ප්‍රශ්න, දේවල් හැම සැරේ වෙනවා. හැම අවුරුද්දකම වෙනවා මේ සැරේ දරුණු මට්ටමක කාලගුණ ප්‍රශ්නයක් මේ වෙලා තියෙන්නේ. හැබැයි තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන එක නවත්තන්න නරකයි. ඒ දේවල් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කලින් තරම් කරන්න බැරිුණත් පොඩියට හරි තමන්ගේ ශාරීරික මානසික සෞඛ්‍ය ගැන හිතන ගමන් කරන්න ඕනේ. ඒ අතරෙම තමන්ගේ යුතුයකමක් තියෙනවා පුළුවන් වෙලාවට අවශ්‍යම වෙලාවට මිනිසුන්ට උදව් කරන එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න මම කොහොමද මට පුළුවන් මට්ටමින් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ කට්ටියට උදව් කරන්න යන්නේ කියලා. ඉතින් මාත් එක්ක එන්න මම ගන්න බඩු මොනවද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අඩු ටික දෙන්න වැඩේ යන්න ලෑස්තියි. හරි ආමුසන්නයි බයි. කොහෙ ගියත් මේ වතුර බෝතල යනවා මාත් එක්ක. මම කල්පනා කරන්නේ මේ වෙලාවේ වතුර බොන්න නැතුව කී දෙනෙක් ඉන්නවද? හැම දෙයක්ම අර පිටිවැස්සෙන් පාවිච්චි කරන්න නාස්ති කරන්න එපා. අපි යන්න හදන්නේ. අපි සතුටු වෙන්න ඕනේ මෙහෙම තැනකින් ලැබිච්ච එකවත් මේ වගේ ආරක්ෂිත තැනක ඉන්නවනම්. ඉතින් එහෙනම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි මේ වෙලාවේ උදව් ඕන අයට උදව් කරන එක. කොටු කලිසම් වගේ තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ ඒවා හොඳයි කියලා මේ වැඩි කොහොමද නිකන් සාමාන්‍ය අපිට පුළුවන්. බෙහෙත් වලින් එතකොට පැනඩෝල් දෙනවා සමහන් වගේ දේවල්. ඒවා පස් පංගු වගේ වෙන හදන්න අමාරුනේ. සමහන් එක ලේසියෙන් ලිය කරලා බොන්න පුළුවන් කොට ගන්න. කෝපි පැකට් ටිකක් වගේ ගන්න. මේ නෙස්කැෆේ පොඩි පැකට්. නෙස්කැෆේ ගන්න ඕනේ කෝපි ගන්න ඕනේ. නෙස්කැෆේ කෝපි ගන්න. පැකට් එකක් වගේ. ඊළඟට මොනවද තේ කොළ වගේ දේවල්. ඊට පස්සේ නූඩල්ස් වගේ වත් ලේසියනේ. පොත්තුමී වගේ නූඩල්ස් තියෙනවා. ඒක ලේසියෙන් හදාගන්න. මුළු ගේම තෙමුණම්. ඒ කියන්නේ ගෙවල් දරවා මේ කියන්නේ එහෙම නෑනේ. ඒ වහින වැස්සේ හිතන්නකො 400 ගානක විතර වැස්සක් ඊට වැස්සේ. ඒ වහින වැහි වලින් හැම යන්ත්‍රවලින් කමන්නේ නෑ. මෙහෙම වැහැලා හරි අපි ගෙවල් ඇතුළේ ඉන්න ඕනේ කියලා. ඒ තරමට වැස්සක්. සුපර් මාකට් එකට ආවා. දැන් බඩු ටික ගන්න යන්නේ. මුලින්ම හිතුවේ මේ සුපර් මාකට් එකෙන් ගන්න බඩු ටික ගන්න. ඊට පස්සේ බලනවා ගිහිල්ලා ඇඳුම් පැළඳුම් ටිකක් ගන්න කට්ටියට. ඉතින් ගිහිල්ලා බලමු මොනවද ගන්න කියලා. එන්න මාත් එක්ක.
ලස්සනට මේ පැකට් වගේ ටික අයිනෙන් තියෙන්නේ. දැන් බෙහෙත් ඒ වගේ පැනඩෝල් ඊට අමතරව මේ තව මොන හරි අම්මට හිතන බෙහෙත් තියෙනවද? ඒ කියන්නේ නිකන් හදිස්සියකට ඕන වෙන දේවල් ෆාමසි එකේ වගේ ගන්න. දැන් අපි ගමු රෙදි. ඔව් රෙදි ගත්තම නෑ බෙඩ්ෂීට් විතර සිංගල් බෙඩ්ෂීට් එකක් ගමු. දැන් මේවා ගොඩක් ගත්තා. ටවල් ටිකක් ගමු. කොට කොට වගේ කලිසම් තියෙනවා ගම ඒව ඕන කෙනෙක් දැන් ඒ ටික මම හිතන්නේ මෙතෙන්ට දෙන්න බැරිව අපි එහෙම තුන දණකට හරි දෙමු දැන් මේ දුන්නා. දැන් මේ ටික දෙන්නේ කොහෙටද? දැන් ටීචර්ලාට ආයෙ නම් මේ ටික දීලමු නේ. ඉස්සරහ බැරි වුණොත් මේ ඔය ඔහොම මාව බස්සලා පස්සර ගන්න මම තියනවා කියලා බලන්නම්කෝ ඉස්සල්ලා. පස්සර ගන්න ඕන. හරිනු. එතන මොකක්ද කියලා බලාගෙන යන්න. අද මාර වාහන ගොඩක් තියෙන්නේ. වාහනේ පාක් කරගන්නත් හරි අමාරුයි. සමහරවිට ඉතින් අර වැඩේ කරන්න ඉන්න වෙලාව වගේ ඩබල් වෙලාව යනවා වාහනේ හිට පිට දාලා යනකොට. ඒකට එහෙමයි කියලා ඉඳලා හරියන්නේ නැහැ. අපි පුළුවන් විදිහට කට්ටියට උදව් කරන්න ඕනේ. මම දැක්කා සුපර් මාකට් එකේ ඉන්නකොටත් කීප දෙනෙක් තව මේ විදිහට බඩු අරගෙන ගියා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ දේ. මේ වගේ වෙලාවක අපි අතනම තියාගමුනේ. හරියන්නේ නැහැ වැඩේ අතෙන්ට ගන්න. පොතක් තිබ්බා තමයි ඒවා අරගෙන ඒකයි නැත්තේ. ඕනේ වතුර බෝතල් කට්ටිය ඉතින් ගොඩක් අරගෙන දෙන්නේ නැති. ඊත් මම දැක්කර තැනක මේ එක පැති වගේ එක දාලා දිනවා මඩ වෙලා වතුර. හොඳ වැඩි දුන්න. අම්මා බැහැලා ගියා බලන්න වතුර දිනවද කියලා. මම මේ වාහනේ පාක් කරගන්න ටිකක් පරක් වෙච්ච නිසා මම දැන් යනවා මොකද වෙන්නේ කියලා බලන්න. වතුර නැද්ද? ඈ? වෙලා යනවලු? බෝතල් 6ක් විතර තියෙනවා. ඒකේ මරන් වැඩක් නැහැ. මේකේ බලනවා. මේක පොඩ්ඩක් බලන්න. ඉතින් බලන්න. යම්මනේ හරියට. වතුර බෝතල් වතුර බෝතල් වතුර බෝතල් වතුර බෝතල් කොහෙද තියන්නේ? මෙතන නම් තියෙන වතුර බෝතල්. ඈ? කේස් තියෙනවා නම් අර. කේස් 3යි තියෙන්නේ. එක්කෙනෙක් ගත්ත එකක් අනිත් දෙක අපි ගන්නවා. තීරණය නේද කොච්චර කට්ටිය බඩු දෙනවද කියලා එකක් තියෙන මේ වෙලාවේ. වතුර බෝතල් හම්බුණා. පොඩක් බර වැඩි නිසා මම දැන් සුපර් මාකට් එක ළඟට අරන් යනවා. ටිකක් දුරින් පාක් කරගෙන හිටියේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ළඟින්ම දාගන්න පුළුවන්. ටික දාගන්න තමයි තියෙන්නේ. මං ගිහිල්ලා ඉක්මනට වතුර බෝතල් ටික අරගෙන කේස් දෙකක් තියෙනවා. අනිත් උස්සගෙන නම දෙපාරකට විතර ගේන්න වෙයි. මේ වගේ කෑන් දෙකක් ගේනවා. වතුර බෝතල් හරි කෑන් දෙකක් තියෙනවා. ඊට පස්සේ සබන් කුඩු වැල් ගත්තා. ඊළඟට තව මොනවද මෙහෙන් ගත්තේ? ඒකයි මේ ස්පැනඩෝලුයි වතුර කේස්. පැනඩෝල වතුර කේස් ටික විතරයිනේ. ඊළඟට අනිත් ටික කලින් ගත්තා. අම්බෝ ගෑනු එක්කෙනෙක්ගේ බයිසිකල් එකට රෝං සයිඩ් ආපු ෆුට් සයිකල් එකක් වැදිලා යාගේ බයිසිකලේ පෙරළුණා. ඉතින් වෙලාවට ඒ ගෑනු එක්කෙනාගේ ජීවිතේට අනතුරක් වුණේ නැහැ. පොඩි තුවාල ටිකක් වෙලා ආයා බේරුණා. මට මේ කොටස අයින් කරලා දාන්න තිබ්බා vlog එකේ. මම එහෙම නොදාන්න හේතුව තමයි මේ දවස්වල ඕගොල්ලෝ කලබලයට මේ හොඳ වැඩ කරන අතරෙම තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
බඩු දෙන තැනට ආවා. මම යනවා පොඩ්ඩක් බඩු ටික දැන් බාන්න. වැඩේ හරි කන බොන බඩු ටික දුන්නා. අයිස් අර පැත්තට කපලා ගන්න. මේ නැත්තම් වැදිනවා. ටිකක් අමාරු දැනට වාහනේ දාගත්තේ. දැන් එළියට යන්න ඕනේ අපි ගිහිල්ලා ඊළඟට යනවා ඇඳුම් ටිකක් ගන්න. සබන් කන බොන දේවල් ටික ඔක්කොම ටික හරි දැන්. ඔය පැත්තට අල්ලන්නද? ඔය පැත්ත බලන්න. මේ පැත්ත හරි. හරි. හතර වෙනකම් වෙලාව තියෙනවා. හතර වෙනකම් එකතු කරනවා. දෙක එකතු කරනවා හතර වෙනකම්. පොඩි බබාලගේවත් ගන්නවා. ඈ පොඩි බබාලගේ ඔය කැම්පර් අර නෙට් වගේ ඒවා නම් මනම් ඊට පස්සේ බෙඩ් ෂීට් ටිකක් ගමු. ටවල් ටිකක් ගමු. තව ගමු. එහෙම වුණොත් ඔය පොඩි අයගේ ස්කිනි වගේ දේවල් තිබුණොත් එහෙම ඔය හරි. වගේ අක්ක. චුටි ළමයි එහෙම නිතරම ඕනේ නේ ඇඳුම්. කොහෙටද යන්නේ? අපි යන්කෝ මේ ටවුන් එකට. ඉතින් අපි දන්නවා මේ හරිය තියෙන කඩවල වලින් සාමාන්‍යයෙන් මේ විදියට අපි ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් මොනවද ඩිස්කවුන්ට්ස් හම්බෙන්නේ? මොකද ඩිස්කවුන්ට්ස් කියන එක ඇත්තටම මෙතන මේ වැඩිපුර බාල ගන්න ප්‍රමාණයක් බඩුවක් දෙන එක නෙමෙයි. වැඩිපුර ගන්න අන්න ඒකයි. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් ප්‍රමාණයක් ගන්න ගන්න පුළුවන්. පුළුවන්. මේ වෙලාවේ ගන්න. හැටියට මේ අපි ඒකත් හිතන්න ඕනේ. මොකද ඩිස්කවුන්ට්ස් තියෙන තරමට අපිට ලොකු ප්‍රමාණයක් දෙන්න පුළුවන්. අනිත් එක්ක කට්ටිය මට කියන්න ඕනේ ඔයගොල්ලෝ එහෙම බඩු දෙනකොට පොඩ්ඩක් බලන්න වගකිය යුතු තැනකටද දෙන්නේ කියලා. සමහරවිට මේ වගේ වෙලාවල් වල කට්ටියට වංචා කරන්නත් පුළුවන්. කීක තැන් වලින් එකතු කරනවා කියලා. මිනිස්සු හොඳ කරනවා වගේම තමයි ඒ වගේම මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජනය අරගෙන සුදුසු නැති දේවල් කරන කට්ටියක් ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම පරිස්සමින් කරන දේ ප්‍රතිඵලයක් එන විදිහට හිතලා වගකිය යුතු තැනකට දෙන්න. පාකින් නැති එක නම් මාරම කට්ටක්. දැන් වාහනේ මම එහාට කරලා දාගත්තේ. ඒගොල්ලෝ ගියා මේ ඇඳුම් කඩේකට. මම දැන් එතෙන්ට යන්න ඕනේ. හෙලෝ මොන කඩේද ඉන්නේ? හෙලෝ මොන කඩේද ඉන්නේ? පච්චේරි ඉස්සරහා. හරි මට පේනවා. ගත්ත ඔක්කොම ටික දැන් ඒ ඔක්කොම ගන්න හිතාන හිටපු ටික කම්ප්ලීට්. ඇඳුම් ගත්තු තැන ඇත්තට මං හිතුවා මං කිව්වා කලින් මේ කිසිම ප්‍රොමෝෂන් එකක් ඒ විදිහට කියන එකක් නෙමෙයි කියලා. මේකත් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. හැබැයි මෙතන මේ ගත්තු තැනින් ගොඩක් ඩිස්කවුන්ට්ස් දාලා දුන්නා අපිට. ඒක නිසා ඔයගොල්ලොත් කළුතරවට ඉන්න කෙනෙක් නම් ඇඳුම් එහෙම පොඩි අයට ඒ නැප්කින්ස් එක දේවල් අන්ඩර්වෙයාර්ස් ඊළඟට ගතම ටවල්ස් බෙඩ් ෂීට්ස් ඒ දේවල් ගන්නවා නම් ඔයාලත් මේ කඩේ බලන්න පුළුවන්. මේකේ බිල් එකේ ඒගොල්ලෝගේ නම දාලා තියෙන්නේ look at me කියලා තමයි නම තියෙන්නේ. නම්බර 188 ගෝල්ඩ් රෝඩ් කළුතර දකුණ කියලා තමයි තියෙන්නේ. නම්බර් එකකුත් දාලා තියෙනවා 077 17 49 825. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවද කියලා කතා කරලා බලලා ඔයගොල්ලන්ට ප්‍රයිස් රේන්ජස් සෙට් වෙනවා නම් ඒවා අවුලක් නැත්නම් ඩිස්කවුන්ට්ස් දාලා දෙනවා නම් කතා කරලා බලගන්න. මට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක මම කිව්වේ. මම ගන්නකොට ඒ ඩිස්කවුන්ට්ස් ඒ ඔක්කොම දාලා දුන්නා. ඉතින් ඔය විදිහට හැදුම් ටිකත් හරි. දැන් ඊට ඉක්මනට අරගෙන ගිහිල්ලා දෙන්න ඕනේ. අපි කලින් අනිත් බඩු දීපු තැනටම. Woke up to the sound of a broken dream.
light should gleam. The weight of the world, it feels so loud, but I won't let it pull me down. I hear the whispers of a better day through the cracks where the light finds its way. දැන්න හොඳටම බඩගිනි බඩුරි ගෙනත් දුන්නා දෙවනි පාරටත් ගිහිල්ලා ගෙනාපු ඇඳුම් පැළඳුම් ටික දැන් ඒ බඩු අරගෙන යන තැනට අපි ගෙනත් දුන්න. ඉතින් මේ වගේ තැන් ගොඩක් තියෙනවා මේ වෙලාවේ මං කලින් කිව්වා වගේ වගකිව යුතු තැනක්ද කියලා හොයලා බලලා ඕගොල්ලොන්ගේ තියෙන දේ පාවිච්චි කළා. මම මෙතනදී කිසිම විදිහකට මම වියදම් කරපු මිල මුදල් ගණන් ඒවා මං කියන්න යන්නේ නැහැ. මොකද අපි කරන්න ඕනේ මේ දේ අපිට තියෙන මුදලෙන් අපිට හැකි පමණින් මේක කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ඔයාලට දෙන්න පුළුවන් පැනඩෝල් කාඩ් එකක්ද ඒක දෙන්න. ඊට වඩා ලොකු දෙයක් දෙන්න පුළුවන්ද ඒක දෙන්න. ඒ විදිහට අපි එක එක්කෙනාට පුළුවන් විදිහට කරන්න. ඔයා කියන්න ඕනේ නැහැ කාටවත් මම මෙච්චර ප්‍රමාණයක බඩු දුන්න එහෙම කියන්න ඕනේ නැහැ. කට්ටියව දැන් මම මේ වීඩියෝ එක හදන්නත් හේතුව තමයි එතකොට මේක දැක්කහම තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක්කෙනෙක්ට හරි මමත් මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට අරමුණක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් තියන දේ ඔයගොල්ලන්ට පුළුවන් මට්ටමින් දෙන්න. මෙතන තියෙන්නේ කොච්චර මුදලක දෙයක් දෙනවද කියන එක නෙමෙයි. ඇත්තටම තමන් හදවතින්ම දෙන්න මොනා හරි දෙයක්. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔය ඔක්කොම ටික එකතු වුණාම ලොකු ප්‍රමාණයක දේවල් මේ අසරණ වෙලා ඉන්න අපේම ජනතාවට හම්බ වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොකක් හරි මොටිවේෂන් එකක් එන්න ඇති කියලා. සතුටුයි ඇත්තටම දැන් මේ වගේ දෙයක් කරාම ඒක කරලම බලන්න ඕනේ. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ. Tamanට පුළුවන් මට්ටමින් කරන්න මේ දේ. එතකොට ඔයගොල්ලන්ට හැඟීම දැනෙයි. මාර සතුටක් තියෙන. ඒ කියන්නේ මේ වගේ වෙලාවක යම් පමණකින් හරි දායක වෙන්න පුළුවන් වෙච්ච එක ගැන ඒක කරලම් බලන්න. මම කියනකට විතරක් නෙවෙයි ඔයගොල්ලෝ කරලම බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. එහෙනම් අද මම මේ vlog එක ඉවර කරනවා. මම දැන් ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක මොන හරි කාලා ගිහිල්ලා ඉවරලා මේ වීඩියෝ එක එඩිට් කරලා මම පුළුවන් ඉක්මනින් දාන්න බලන්න. වැඩ ගොඩකුත් තියෙනවා. අද ක්ලයන්ට් වැඩ වගේකුත් තිබ්බා. ඒවත් මම පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි ආවේ. අපිට එහෙම කැපකිරීමක් කරන්න වෙනවා මේ වගේ වෙලාවක. මොකද අපි මේ වෙලාවේ උදව් කරේ නැත්නම් අපි මේක පහු වෙලා උදව් කරලා වැඩක් නැහැනේ. උදව් අවශ්‍ය වෙලාව ඕනේ නේ අපි උදව් දෙන්න. ඉතින් එහෙනම් ඉක්මනටම ඔයගොල්ලෝ බ්ලොග් එක බලන්න මම දාන්නම්. Stay strong ශ්‍රී ලංකා. අපි මීට වඩා අමාරු අවස්ථාවලින් නැගිට්ටා. අපිට පුළුවන් නැගිටින්න. අධෛර්යමත් වෙන වෙලාවක් නම් මතක් කරගන්න රටවල් නැගිටපු විදිහ. ජපානයේ හොඳම උදාහරණයක්. මම හැම වෙලාවෙම රෙස්පෙක්ට් කරන රටක් තමයි ජපානය පර්සනලි. ඒක නිසා ඒ වගේ උදාහරණ දිහා බලන්න අමාරු අවස්ථාවල හිතන්න නෑ මට පුළුවන් තියෙන දේ පාවිච්චි කරලා නැගිටින්න. අපිට බාහිර සාධක එන දේවල් අපිට බාහිර බලපෑම් අපිට බාහිර වෙන අකරතැබ්බ වෙන දේවල් අපිට නවත්තන්න බෑ. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒවෙන් කම්ප්ලීට්ලි ඒවෙන් අයින් වෙන්න බෑ. අපිට මුණ දෙන්න ඕනේ. ඒවෙන් නැගිටින්න ඕනේ. තවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. මේ වගේ අවස්ථාවක ඔයා ශාරීරිකව මානසිකව ආධ්‍යාත්මිකව හැමදේම ශක්තිමත් වෙලා ඉන්න. මටත් ඒක තමයි කියන්න ඕනේ. ෆිට්නස් ඇස් අ ලයිෆ් ස්ටයිල් කියන එකෙන් මම හැම වෙලාවෙම try කරන්නේ. ෆිට්නස් කියන එකත් මම කට්ටිය අතරට ගේන්නේ සාමාන්‍ය එක්සර්සයිස් කරන එකක් විදිහට විතරක් නෙමෙයි. මේක හැම පැත්තටම අපේ ජීවිතේ quality එක වැඩි කරන්න හේතු වෙන දෙයක්. ඒක නිසා මේ වෙලාවේ ශක්තිමත් වෙන්න ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකව ආධ්‍යාත්මිකව හැමදේම ශක්තිමත් වෙලා ඉන්න ඔයගොල්ලන්ට පුළුවන්. just little try back folks. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අදට වීඩියෝ එකෙන් කරනවා. We'll rise like the sun.